ඔබ දවසක් හැමෝටම. ඉතින් මේ දවස්වල හැමෝම මේ මාකටිං ස්ටන්ට්ස් ගැන කතා කරනවානේ. ඒ කියන්නේ රිස්ක් එකක් අරගෙන කරපු මාකටිං කැම්පේන්ස්, ඒ වගේම බ්‍රෑන්ඩ් බ්‍රේවරි මේ වගේ කැම්පේන්ස් ගැන කතා කරන නිසා මට හිතුණා මේ ඉන්ටර්නැෂනලි කොහොමද මේ රිස්ක් එකක් අරගෙන කරපු මේ මාකටිං ස්ටන්ට්ස් මොනවද තියෙන්නේ කියලා ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඉතින් මේ ඔක්කොම නෙවෙයි සහ මේ නිකන් මට টොප් ඔෆ් මයින්ඩ් හම්බෙච්ච දෙක තුනක් විතරයි. නමුත් මම කැමති වෙච්ච කැම්පේන් දෙක තුනක් ඔයගොල්ලොත් එක්ක බෙදාගෙන තමයි අද හිතාගෙන ආවේ. මුලින්ම අපි කතා කරන්නේ Red Bull ගැන. Red Bull gives you wings කියන ටැග්ලයින් එක ඔප්පු කරන්න එයාලා කොච්චර දුර ගියාද කියලා තමයි මුලින්ම කතා කරන්නේ. ඉතින් 2012 දී ඔස්ට්‍රියානු ස්කයි ඩයිවර් කෙනෙක් වෙන ෆෙලික්ස් කියන පුද්ගලයාව මේගොල්ලෝ කිලෝමීටර් 39ක් පෘථිවියට ඉහළින් එහෙමත් නැත්නම් අභ්‍යවකාශයේ කෙළවරටම ගෙනිහිල්ලා එතනින් ඉඳන් ස්කයි ඩයිව් එකක් සිද්ධ කරනවා. මේකෙදී Red Bull මේ මුළු සිදුවීමම YouTube හරහා සජීවීව මුළු ලෝකෙටම පෙන්නනවා. එයාලගේ තියෙන බ්‍රෑන්ඩ් එකේ තියෙන ත්‍රාසජනක බව එහෙම නැත්නම් අර එක්ස්ට්‍රීම් ඇඩ්වෙන්චර් කියන එලිමන්ට් එක ගේන්න සහ මානව ජයග්‍රහණය සහ සීමා මායිම් ඉක්මවා යාම කියන මේ වගේ එලිමන්ට්ස් එක එකතු කරන්න මේ බ්‍රෑන්ඩ් එක කපල් කරන්න මේගොල්ලන්ට මේ සිදුවීම පුළුවන් වුණා. මේක මාර රිස්කි ඔපරේෂන් එකක්. නමුත් මේකේ ප්‍රතිඵලයේ විදියට මේ සිදුවීම මිලියන 9.5කට වඩා වැඩි පිරිසක් YouTube එකේ ලයිව් බලලා තියෙනවා. ඒ වගේම එයාලගේ විකුණුම වැඩි වුණා විතරක් නෙවෙයි Red Bull කියන නම ඒ බ්‍රෑන්ඩ් නේම් එක එක්ස්ට්‍රීම් ස්පෝර්ට්ස් වල අයිකන් එකක් බවට එදායින් පස්සේ පත් වුණා. ඉතින් හිතලා බලන්න මාකටිං ස්ටන්ට් එකක් විදියට මේක අරගත්තාම මේකේ මුළු ලෝකෙම කොච්චර දුරට කතාබහට පත් වුණාද මේ Red Bull කියන බ්‍රෑන්ඩ් එක. ඒකත් එක්ක ඊළඟට අපි කතා කරමු ටාකෝ බෙල්ලගේ ලිබර්ටි බෙල් කියන ඇමරිකාවේ ස්මාරකය මිලදී ගැනීම සම්බන්ධව මේක ටිකක් විහිළුසාගත එකක්. මොකද මේක අප්‍රේල් 1 වෙනිදා මෝඩියාගේ දවස් තමයි මේගොල්ලෝ කරේ. 1996 අප්‍රේල් 1 වෙනිදා ටාකෝ බෙල් සමාගම ඇමරිකාවේ ප්‍රධාන පුවත්පත්වල දැන්වීම් පළ කරනවා. එයාලා කියනවා ඇමරිකාවේ නිදහසේ සංකේතය වෙන ලිබර්ටි බෙල් එක ටාකෝ බෙල් එකකින් මිලදී ගත්තා කියලා. මේක පැහැදිලිවම අප්‍රේල් 1 වෙනිදා මෝඩයාගේ දවසේ විහිළුවක් වුණාට මේක මිනිස්සු සත්‍ය අසත්‍ය බව තේරුම් ගන්න ඉස්සෙල්ලා ටාකෝ බෙල් සමාගම මුළු ඇමරිකාවෙම එදා දවසේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙනවා. මේක පොඩිම කල්චර්ත් එක්ක පොඩි සෙල්ලම් කරපු වැඩක්. මොකද ඇමරිකාවේ නිදහසේ සංකේතයත් එක්ක තමයි මේගොල්ලෝ සෙල්ලම් කරේ. මේ ප්‍රචාරණය සඳහා ටාකෝ බෙල් එකට වැයුනේ ඩොලර් ලක්ෂ 3ක් වගේ සුළු මුදලක්. ඒගොල්ලන්ගේ කැම්පේන් එකට සාපේක්ෂව ඩොලර් ලක්ෂ 3ක් සුළු මුදලක්. නමුත් ඩොලර් මිලියන 25ක් වටනා ෆ්‍රී පබ්ලිසිටි එකක් ඒගොල්ලන්ට ලැබුණා. ඇමරිකාවේ හැමෝම මේ ගැන කතා කරපු නිසා. ඒ වගේම ඊළඟ දවස් දෙක තුල විකුණුම් වල මිලියනයකට වඩා වැඩිවීමක් සිදු වෙලා තියෙනවා මේ ස්ටන්ට් එක නිසා. මේ හියුම එක අවදානම් සාගත හියුම එකක්. මොකද ඇමරිකාවේ කල්චර් එකත් එක්ක සෙල්ලම් කරලා ගත්ත හියුම එකක්. නමුත් ඒකෙන් බ්‍රෑන්ඩ් එක ප්‍රසිද්ධියටපත් කරන්න පුළුවන් වුණා විතරක් නෙවෙයි. ඒ විකුණුම් පව වැඩි කරගන්න ටාකෝ බෙල් එකට පුළුවන්කම ලැබුණා මේ කැම්පේන් එක හරහා. ඊළඟට අපි කතා කරමු ඒක නම් ගොඩක් අය දැකලා ඇති. මොකද සමහරවිට ඔයාලගේ නම තියෙන කෝක් බෝතලයක් අරගෙනත් ඇති. කොකාකෝලා සමාගම යාලගේ බෝතල් සහ කෑන් මත තමන්ගේ ලෝගෝ එක වෙනුවට සාමාන්‍යයෙන් ජනප්‍රිය නම් 250ක් මුද්‍රණය කරා. ඒ කියන්නේ මේ මගේ නම වගේ දාරුණ වගේ නම් නෙවෙයි. සාමාන්‍ය මිනිස්සු ගාව තියෙන නම් තියෙන ඒ වගේ නම් 250ක් මුද්‍රණය කරා. මේකේ උපාය මාර්ගය මොකද්ද? මේකේ ස්ට්‍රැටජි එක තිබුණේ පර්සනලයිසේෂන්. මාස් පර්සනලයිසේෂන් එකක් මේගොල්ලෝ කරා. මේකෙන් පාරිභෝගිකයට කෝක් බීම සම්බන්ධව පොඩි පෞද්ගලික සම්බන්ධයක් ඇති කරා. මේක රිස්ක් එකක්. මොකද තමන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක තමයි වෙනස් කරේ. මිනිස්සු තමන්ගේ නම හොයාගෙන ෆොටෝ අරගෙන සෝෂල් මීඩියා වල ෂෙයාර් කෝක් කියලා ෂෙයා කරා. නමුත් හිතන්න ලේසියෙන් බ්‍රෑන්ඩ් එක තමන්ගේ ලෝගෝ එකේ තියෙන ෆොන්ට් එකම යූස් කරලා මිනිස්සුන්ගේ නමක් ගහලා ඒක ලේබල් එකකට ගහලා දායිද? නමුත් මේ කැම්පේන් එකෙන් කොකාකෝලා සමාගමට අවශ්‍ය වුණේ තරුණ පරම්පරාව අතර මේ බ්‍රෑන්ඩ් එකේ තිබිච්ච මේ පොඩි ඕල්ඩ් ෆැෂන් ගතියක් තිබුණා. මොකද කොකාකෝලා කියන්නේ ලෙගසි බ්‍රෑන්ඩ් එකක්. තරුණ පරම්පරාවට ඊට වඩා අලුත් පොඩි අර ෆන්කි ලුකින් ඩ්‍රින්ක්ස් තියෙනවා. නමුත් ඒ තරුණ පරම්පරාව අතර මේක ජනප්‍රිය කරගන්න තමයි ඕනුනේ. ඉතින් කොකාකෝලා මේ කැම්පේන් එකෙන් 111කින් තමන්ගේ සේල්ස් වැඩි කරගෙන තියෙනවා. සරල අදහසක්. නමුත් ලොකු රිස්ක් එකක් ගත්තා. ඒ වගේම ලෝකයේම අවධානය දෙනාගත්ත කැම්පේන් එකක් බවට ඒගොල්ලෝ ඒ කැම්පේන් එක කන්වර්ට් කරගත්තා. ඊට පස්සේ කතා කරමු බර්ගර් කිං එකේ මෝල්ඩි හොපර් කැම්පේන් එක. මේ මෝල්ඩි හොපර් එක බර්ගර් කිං එකේ මේන් ෆුඩ් ඇන් හොපර් එක. එතකොට ඒගොල්ලෝ ඒකත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. ඒකේ තියෙන විෂුවල්ස් එක සෙල්ලම් කරන්නේ නැහැ. හැබැයි මේක බර්ගර් කිං එකේ පොඩ්ඩක් ඒ සාම්ප්‍රදායික රූට් එකෙන් එහා පැත්තට ගිහිල්ලා පොඩි අප්‍රසන්න වෙන ලෙවල් එකට ගිහපු වැඩක්. බර්ගර් කිං සමාගම සති 5ක් පුරාවටම මේ අර
කුණු වෙච්ච හොපර් එකක ඉමේජ් එකක් ටයිම් ලැප්ස් වීඩියෝ එකක් විදියට මේගොල්ලෝ ප්‍රචාරය කරගෙන ගියා. ඒ කියන්නේ බර්ගර් එක ටික ටික කුණු වෙනවා. සාමාන්‍යයෙන් කෑම කඩයක්, කෑම ෂොප් එකක්, කෑම බ්‍රෑන්ඩ් එකක් කරන්නේ නැති වැඩක්. නමුත් මේක ෂොක් ෆැක්ටර් එකක් මේ බර්ගර් කිං වගේ බ්‍රෑන්ඩ් එකක් මේ වගේ දෙයක් කරද්දී. නමුත් මේගොල්ලෝ මෙතනදී කියන්න උත්සාහ කරේ කෘත්‍රිම කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් තමන්ගේ හොපර් එකේ අඩංගු නොවන බව. ඒ කියන්නේ ඒගොල්ලෝ අග්ලි ට්‍රුත් එක එළියට ගත්තා. සැබෑ අමුද්‍රව්‍ය විතරයි බර්ගර් කිං එකේ පාවිච්චි කරන්නේ. ඒ අරෙන්න මේක කෘත්‍රිම කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් පාවිච්චි කරන්නේ නැහැ කියන එක කියන්න ලොකු ස්ටන්ට් එකක් මේගොල්ලෝ ගත්තා. සාමාන්‍යයෙන් ආහාර වෙළඳ දැන්වීම වල ලස්සනම දේ පෙන්වන දේනේ කරන්නේ. නමුත් මේ නිර්භීතකම නිසා ලෝකේ ප්‍රධාන මාධ්‍ය ආයතන සියල්ලේම අවධානය මේ බර්ගර් කිං එකට මේ කාලේ පුරාම යොමු වුණා. ඉතින් ට්‍රාන්ස්පරන්සි එක ඒ බ්‍රෑන්ඩ් එකේ ට්‍රාන්ස්පරන්සි එක පෙන්වන්න අවධානමක් ගත්තාම ලැබෙන ප්‍රතිඵලය කොච්චරද කියලා මේකෙන් අපිට හිතා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෆුඩ් චේන් එකක් ලේසියෙන් කරන්න නැති වැඩක් තමයි තමන්ගේ නරක වෙච්ච කෑම පෙන්වන්නේ අනේක. ඊට පස්සේ ප්‍රසිද්ධ තව බ්‍රෑන්ඩ් එකක් කතා කරමු ටෙස්ලා එකේ රෝඩ්ස්ටර් වෙහිකල් එක. මේක අන්තිම වශයෙන් අපි මේක කතා කරමු. තව ගොඩාක් තියෙන මේ ලස්සන මාකටිං ස්ටන්ට්ස් රිස්ක් අරගෙන කරපුවා. නමුත් අපි අන්තිම වශයෙන් මේක කතා කරමු එලන් මස්ක් තමයි මේක කරේ. එයාගේ SpaceX ගැන දන්නවනේ. ඒගොල්ලෝගේ රොකට් සමාගම SpaceX සමාගමේ ෆෝල්කන් හෙවි කියන රොකට් එක මෙයා යවද්දී ඒකේ ටෙස්ට් පේලෝඩ් එකක් යවන්න ඕන නම් මේ ටෙස්ට් පේලෝඩ් එකට එයාගේම ටෙස්ලා මෝටර රථය දාලා යවුවා. මේක අදටත් අහසේ පාවෙවි තියෙන අභ්‍යවකාශයේ කොහේ හරි පාවෙවි තියෙන එකක්. අදටත් මේක ලෝකෙ කොහේ හරි තැනක අභ්‍යවකාශයේ කොහේ හරි තැනක ඉඳගෙන ඒගොල්ලන්ට නිවුස් මවනවා. ඉතින් ඩොලර් 0.0යි වේදගුණේ කොහොමද පේලෝඩ් එකක් කියන්නේ කොහොමද මේ SpaceX එකකින් කොහොමද පේලෝඩ් එකක් යවන එකට තමන්ගේ මෝටර රථය දාලා එයා යවුවා හඳට නෙවෙයි සමා වෙන අභ්‍යවකාශයට. ඉතින් මුළු ලෝකෙම කතා වෙන්න පටන් ගත්තා. සාමාන්‍ය වාහනයක් අභ්‍යවකාශ රිලීස් කළ දැම්මට පස්සේ ඒක නිවුස් එකක් බවට පත් වෙන එක වළක්වන්න බෑ. මේකෙන් ඩොලර් බිලියන ගාණක් වටනා නොමිලේ ප්‍රචාරණයක් සෝෂල් බස් එකක් ටෙස්ලා එකට ක්‍රියේට් කරගන්න පුළුවන් වුණා. ඉතින් මේවා තමයි සාම්ප්‍රදායික මාකටිං නීති කඩලා නිකන් මේ අපි 4P 7P ගයින් නැතුව බ්‍රේව් පොඩි රිස්ක් එකක් අරගෙන සාමාන්‍ය අපි කියනවා මේ මාකටිං වල බ්‍රෑන්ඩ් එක බ්‍රේවරි කියන්නේ වැඩ එතන ඉන්න මාකටිං ඩිපාර්ට්මන්ට් එක අස් වෙලා ගෙදර යන්න වෙන ලෙවල් එකේ රිස්ක් එකක් සමහරක් විට ගන්න ඕනේ මේ රිස්කි කැම්පේන් එකක් කරන්න. අර හයි රිස්ක් හයි රිවර්ඩ් වගේ කැම්පේන්ස් තමයි මේවා. ඉතින් සාමාන්‍යයෙන් මේ දවස්වල ලංකාවේ හැමෝම කතා වෙන නිසා මේ රිස්කි සහ බ්‍රේවරි කැම්පේන්ස් ගැන මට හිතුණා අද පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න. ඉතින් ගිහිල්ලා එන්නම් ජය වේවා.